සින්දු කියනවා වගේනේ. ඉතින් සින්දු කියනවනේ ඔය ළමයා. නෑ සර් මම නිකන් ඉතින් මොකද ගණන් ගන්න දෙයක් නෑ නේ හොල්ලන්නේ අවුලන්නේ ඒක නම් කමන්නේ සින්දු කිව්වට අවුරුදු වාරටත් යනවා. ඉතින් අපි අද සාහිත්‍ය පාඩමේ මම බැලුවේ ඔය පුතාගෙන් පොඩි ප්‍රශ්න වගේක් අහන්න කියලා. කමක් නැහැනේ. නෑ සර් මොකටද මම උත්තර දුන්නේ දාන්න ඕනේ ප්‍රශ්නයක් අහන්න මන්නේ නෑ ඉතින් දන්නවනේ මේ චූටිය ගැටි මෙන්න මේක තමයි චූටිය පුතා ප්‍රශ්නේ. හරිද? ඔය පුතා කැලයක් මැද්දෙන් යනකොට වල හැක්කෙනවා. ඔයා මොකද කරන්නේ? ඒක සරල ප්‍රශ්නයක් සර් මං ගහකට නගිනවා ඌ ගහට නගිනවා? ඒක සිම්පල් කේස් එකක්නේ මම පයින්නවා මෑවට ඌ වැවටත් පැන්නොත්? සර් මට ඔක්කොම කලින් කියහන්කෝ මේ ඉන්න වලහත් ඔගේ නෑ බෑ ඇති කියලා. උඹ උගේ පැත්තම ගන්නේ. පෙම් සිත රිදුනා රත්තරනේ